සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි බලමු ඇඹුල් තියල් එකක් හදන හැටි. ඇඹුල් තියල් හදාගන්න හරිම ලේසි. මුලින්ම මම කරපිංචා ටිකක් අරගෙන මේ විදිහට ඇතිලියේ යටටම තියාගන්නවා. රම්පේ කොලයක්, කරපිංචා, එතකොට කුරුඳු පොතු ටිකක් දාලා යට ඇතිලිය ওই වගේ හදාගන්න. එතකොට සමහර අය මේකට යටට කෙසෙල් කොළ දානවා. එහෙම මම නම් හදන්නේ මේ විදිහට. එතකොට කහ චුට්ටක්, ගොරකා පේස්ට් එක ගන්න, ලුණු ටිකක්, ගම්මිරිස් ඒ ටික වෙනමම ඇතිලිය පොඩි ඇතිලියකට හරි භාජනයකට දාගන්න. දාගෙන මද රස්නේ වතුර ටිකකුත් ලෑස්ති කරලා තියාගන්න. මම මේක හදන්න අරන් තියෙන්නේ කෙලවල්ලු මාළු. කෙලවල්ලු මාළු වලින් හැදුවම ගොඩක් රහයි. ඒ වගේම ඔයගලන්ට කැමති මාළු වර්ගයක් ගන්න පුළුවන්. බල මාළු. එතකොට ඔයගොල්ලෝ බලලා ගන්න එක. සාමාන්‍ය සයිස් ප්‍රමාණයට කපා ගන්න. ඊට පස්සේ අපි අර කොරක පේස්ට් එකයි ඒ ටිකට මද රස්නේ වතුර ටික දාගෙන මේ විදිහට හොඳට අනා ගන්න ඒ ටික. ඒ කියන්නේ මාළු ටික ඒ පේස්ට් එකේ තවරලා තමයි ඇතිලියෙන් තියාගන්නේ. සාමාන්‍යයෙන් ඔයගලන්ට තේරෙනවනේ අර මේ ඒ මාළු ප්‍රමාණයට ඇති වෙන්න වතුර දාගෙන කොරක පේස්ට් එකත් ඒ වගේ දාගන්න. දාගෙන මාළු කෑලි අරගෙන මේකේ දවටලා ඇතිලිය පිළිවෙලට තියාගන්න. මම මේ තියනවා වගේ පිළිවෙලට මාළු කෑලි ටික අතුර ගන්න තමයි ඕනේ. මාළු ටික ඔක්කොම මේ පේස්ට් එකේ දවටගෙන මේ විදිහට ඇතිලියේ තනින් තන ඉඩ හිටින්න නැති වෙන්න වැඩිය අතුර ගන්න. එක උඩ එක තියන්න එපා. මෙහෙම පිළිවෙලට අතුර ගත්තම මාළු ටික හොඳට තැම්බෙනවා. ඊට පස්සේ අමු මිරිස් කරලක් අරගෙන ඒක කපාගෙන ඒකත් උඩින් දාගන්න. අර අපි පේස්ට් එකේ ඉතුරු ටිකත් වතුර චුට්ටක් දාලා එහෙම්ම මාළු එකට දාලා පොඩ්ඩක් වෙලා විනාඩි 10ක් විතර තියලා මත ගින්නේ ලිපේ තියාගන්න. ගින්දර ගොඩක් වැඩිම කරලා තියන්න එපා. මද ගින්නෙම තියන්න. නැත්නම් මාළු ටිකේ අඩිය විතරක් කර වෙනවා. ඊට පස්සේ පැය භාගයක් විතර මේක හිමීට උයා ගන්න. උයා ගන්නකොට ඔයගලන්ට පේනවා වතුර ටික පොඩක් ඉඳලා ඔයගලන්ට හොදි ගතිය වගේ වැඩිපුර ඕනනම් තව වතුර ටිකක් දාන්න. වතුර කියන්නේ අර පේස්ට් එක මික්ස් කරලා දානකොට ඒකට තව වතුර ටිකක් දාගන්න. දාලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ වගේ හින්ද ගන්න. ඇඹුල් තියල් එක මේ වගේ හදලා දවස් 3-4ක් සතියක් වුණත් තියාගන්න පුළුවන්. හරිම ලේසියි. ඔයාලත් හදලා බලන්න.